හොඳයි. දැන් ඔයගලන්ගේ එක්සෑම් එක ටෙක්නිකල් ඔෆිසර් මට පොඩ්ඩක් තව කවුරු හරි කියන්න 2Aද 2Bද කියලා ඔයගලන්ගේ එක්සෑම් රික්රුට්මන්ට් එකේ දාලා තියෙන්නේ. 2A කියලා හිතලා ටාගට් කරලා තමයි මේක හැදුවේ. පොඩ්ඩක් කවුරු හරි කතා කරන්න. PO1 කියලා තමයි තියෙන්නේ. ට්‍රේනින් ටෙක්නිකල් ඔෆිසර්. ට්‍රේනින් ටෙක්නිකල් ඔෆිසර්. හරි හරි. හරි. අපි එහෙනම් ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. මම MCQ 10ක් තමයි මේන්ලි හැදුවේ. හැබැයි ඒකෙන් ඕගලන්ට මේ ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් එකක් වුණත් ලියා ගන්න පුළුවන් ගන්නට අපි පොඩ පොඩ සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය දෙන හින්දා තමයි මම ප්‍රශ්න ටික ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ. මොකද මම ලියපු එක්සෑම් එකත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබුණේ. ඒ නිසා මම 2A ලියපු කෙනෙක්. හරි අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් බලමු. In a PCR machine what is the primary function of the annealing step? එතකොට PCR machine එකකින් අපි කරන්නේ PCR reaction එකක් අපි machine එකකට බාර දෙන එක. එතකොට මං හිතන්නේ මෙතන ඉන්න හැමෝම PCR කියන එක දන්නවා නේද? පොඩ්ඩක් උත්තර දෙන්න මේ කතා කරනකොට පහසුයි ඔයගලන්ට සෙෂන් එක කරන්න මට. ඔව් මිස්. හරි. එතකොට පොලිමරේස් චේන් රියැක්ෂන් තමයි ඒකේ දිගුණම. එතකොට මේ පොලිමරේස් චේන් රියැක්ෂන් එක අපිට මැනුවලි කරන්නත් පුළුවන්. ඒ වගේම මැෂින් එකකට ඔටෝමේටඩ් සිස්ටම් එකකට බාර දීලා කරන්නත් පුළුවන්. එතකොට මේකේ මේ process එකේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. denaturing, annealing සහ extension කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි PCR එකකදී කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගාව තියෙන DNA සාම්පලයක් ප්‍රමාණය වැඩි කරලා ගුණනය කරලා ඒක හඳුනා ගැනීමක් සිද්ධ කරන එක තමයි. එතකොට ප්‍රධාන වශයෙන්ම PCR එකදී වෙන්නේ ගුණනය කරන පාර්ට් එක. ඒතර ඒක කරන්න අවශ්‍ය කරන දේවල් මම මේ මෙතන රූප සටහනේ දාලා තිනවා. DNA අපිට සාම්පලයක් ගත්තොත් දැන් අපිට හම්බ වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. සෛල ටිකක් වෙන්න පුළුවන්, බ්ලඩ් ටිකක් වෙන්න පුළුවන්, නැත්නම් කෙස් ගහක් වෙන්න පුළුවන්. ඔය විවිධ ආකාරවලට අපිට ලැබෙන්න පුළුවන්. දැන් අපි ටාගට් කරන්නේ යුනිවර්සිටි ස්ටඩීස් නේ. එතකොට ඒවැදී අපිට ඉතා කුඩා ප්‍රමාණයේ සාම්පල ලැබෙනවා. එතකොට මේ ජෛව සෛල නම් මේවා අනිවාර්යෙන් මේවා DNA අඩංගු වෙනවා. එතකොට මේ DNA සාම්පලයක තියෙන DNA ඇම්ප්ලිෆයි කරලා එහෙම නැත්නම් ගුණනය කරලා ප්‍රමාණය වැඩි කරලා අරගෙන හඳුනා ගන්න පුළුවන් අපිට ඩිටෙක්ටබල් මට්ටමට සකස් කරගන්න එකට තමයි අපි මේ PCR මෙකනිසම් එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මුලින්ම අපිට හම්බෙන්නේ එක අපි අනුමාන කරමු DNA අණු එක තනි දිත්තදාම DNA අණුවක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි ඒකෙන් අපිට දැන් දිත්තදාම තනි DNA අණුවක් හම්බුනොත් ඒක හරි අපි මෙතන ඉඳන් කතා කරගෙන යමු. අපි ඩීනේචරින් ගැන කිව්වේ. එතකොට අපි මුලින්ම හම්බෙන DNA අණුව ද්විත්වදාමය තනිදාම දෙකක් බවට පත් කරගන්නවා ඩීනේචරින් හරහා. ඊළඟට අපි ඒක ඇනීලින් කියන process එකට ගන්නවා. ඇනීලින් කියන එකෙන් වෙන්නේ ප්‍රයිමර්ස්. එහෙම නැත්නම් මේ DNA නවදාම සංශ්ලේෂණය වීම සඳහා ආරම්භක කොටස් විදිහට හඳුන්වන මේ ප්‍රයිමර්ස් කියන කොටස අර වෙන් වෙච්ච දාම දෙකේම නිශ්චිත ස්ථාන දෙකකට සම්බන්ධ වෙන එක. එතකොට මේකේ තියෙන MCQ එකේ ආන්සර් එකත් අපිට එතනින්ම ගන්න පුළුවන්. annealing කියන ස්ටෙප් එකේදී වෙන්නේ to allow primers to bind to the complementary DNA sequence. මෙන්න මේ අවස්ථාවේදී සපයන සෙල්සියස් අංශක 55 ආසන්න වශයෙන් උෂ්ණත්වය. එතකොට මේ උෂ්ණත්වයේදී අපිට පුළුවන් annealing process එක start කරන්න primers bind වෙනවා single stranded DNA වලට. එතකොට ඊළඟට වෙන්නේ extensions. ඒ කියන්නේ අපි පාවිච්චි කරන මාධ්‍යයේ තියෙන free nucleotides එහෙම නැත්නම් නිදහස් නියුක්ලියෝටයිඩ් ඇවිල්ලා අර primers එක දිගට බැඳිලා නව දාම සකස් කරනවා. එතකොට මේ තනි එක cycle එකකදී වෙන දේ. එතකොට මේ විදිහේ cycles ගාණක් යන්න මොකද වෙන්නේ? DNA අණු රාශියක් ද්විත්වදාම DNA අණු රාශියක් සකස් වෙනවා. එතකොට ඒක අපිට ඇම්ප්ලිෆයි කරලා, ඒ කියන්නේ අඳුනා ගන්න පුළුවන් ඩිටෙක්ටබල් ලෙවල් එකකට
සකස් කරගන්න පුළුවන්. ඒක තමයි මේන්ලි PCR එකකින් කරන්නේ. දැන් ඔගොල්ලෝ හැමෝම දන්නවා අපි පරණ පහුගිය කාලේ කොවිඩ් වලට එහෙම PCR කරා. එතකොට මොනවාද වෛරස් එකේ තියෙන ඉතාම සුළු ප්‍රමාණයක් මේ මොනවාද නියුක්ලික් ඇසිඩ්ස් RNA එහෙම. එතකොට ඒක අපි ඇම්ප්ලිෆයි කරලා ඒක හඳුනා ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩි කරලා ගන්න එකට තමයි මේ PCR රියැක්ෂන් එකක් කියලා සරලවම අපි හඳුන්වන්නේ. එතකොට මම හිතන්නේ මේක පැහැදිලි මේ රූප සටහනත් ඔයගොල්ලෝ බලන්න. දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ in a microbiology lab the autoclave is used for sterilization at 121 degrees Celsius. The critical factor ensuring sterilization at this temperature is අපි autoclave එකකදී sterilization methods දෙකකට කරනවා අපි dry heat sterilization සහ wet heat sterilization. එතකොට අපේ autoclave එකේ කරන්නේ wet heat sterilization. එතකොට මේකෙදි සංතෘප්ත ඉහළ උෂ්ණත්වයේ තියෙන ඉහළ උෂ්ණත්වයේ සහ ඉහළ පීඩනයේ තියෙන සංතෘප්ත ජල වාෂ්ප මගින් තමයි මේ ජීවාණුහරණය සිද්ධ වෙන්නේ. එතකොට මේක පිළිතුර විදියට ගන්න ක්‍රිටිකල් ෆැක්ටර් එක වෙන්නේ saturated steam under pressure. ඒක තමයි වැදගත්ම කාරණා. එතකොට මේ ස්ටීම් එක හොඳ සැචුරේට් වෙච්ච under pressure මේ පීඩනය යටතේ තියෙන වර්ගාංග වලට රාත්තල් 15 තමයි පීඩනය 15 lbps කියලා අපි මේක ලියනවා. එතකොට ඒ ප්‍රෙෂර් එක යටතේ තමයි මේ ස්ටෙරිලයිසේෂන් එක එහෙම නැත්නම් ජීවාණු හරණය එහෙම නැත්නම් විෂ බීජ හෝ මොනවා හෝ තියෙන ජීවාණු විනාශ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි කෙමිකල් වෙපර්ස් පාවිච්චි වෙන්නේ නැහැ. UV රේඩියේෂන් එකක් පාවිච්චි වෙන්නේ නැහැ. ඩ්‍රයි හීට් එකක් පාවිච්චි වෙන්නේත් නැහැ. මම කෙටියෙන් කියන්නම් මේ අනිත් දේවලුත් පාවිච්චි වෙන තැන්. මොකද ඩ්‍රයි හීට් එකක් පාවිච්චි වෙනවා hot air oven එකේදී ස්ටෙරිලයිසේෂන් සඳහා. ඊට පස්සේ බයෝසේෆ්ටි කැබිනට් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. දැකලා ඇති පාවිච්චි කරලා ඇති. මේ බයෝසේෆ්ටි කැබිනට් එකේ ස්ටෙරිලයිස් කරන්න අපි මොන හරි වැඩක් පටන් ගන්න කලින් සර්ෆේස් එක සහ අපි පාවිච්චි කරන බඩු සර්ෆේස් ස්ටෙරිලයිසේෂන් සඳහා අපි UV රේඩියේෂන් පාවිච්චි කරනවා. ඊට අමතරව වෝටර් ස්ටෙරිලයිසේෂන් සඳහා UV රේඩියේෂන් පාවිච්චි කරනවා. ඊටත් පස්සේ කෙමිකල් වෙපර්ස් පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. Which of the following pH values represent a basic alkaline solution? මේක නම් ඇත්තටම technical office exam එකක දෙන්න පුළුවන් ලේසි ප්‍රශ්නයක්. එතකොට දැන් මම මෙතන pH scale එකක් දාලා තියෙනවා. ඔයගලන්ට ලේසියෙන් අඳුර ගන්නත් පුළුවන්. එතකොට pH අගය 7යි නම් අපි දන්නවා මේක neutral. කියන්නේ උදාසීනයි. pH අගය 7ට වැඩි 7ත් 14ත් අතර නම් අපි කියනවා එක භාෂ්මිකයි. එහෙම නැත්නම් basic 7ට අඩු. ඒ කියන්නේ 7ත් 0ත් අතර නම් අපි ඒකට කියනවා ආම්ලිකයි එහෙම නැත්නම් ඇසිඩික් කියලා. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙයක් ගත්තොත් ඒක භාෂ්මිකයි. එතකොට ඒකේ සාන්ද්‍රණය අනුව තමයි අපිට pH අගය ගණනය කරලා කියන්න වෙන්නේ මේක කොච්චර භාෂ්මිකයිද කොච්චර pH අගයක් තියනවද කියලා. ඊළඟට ඇසිඩ් එකකත් දැන් අපි හිතමු ලෙමන් ජූස් එකක් කියලා අපි ගෙදර පාවිච්චි කරන දෙයක් නේ. ඒකට ලෙමන් ජූස් එකක කන්සන්ට්‍රේෂන් එක බලලා තමයි අපිට pH අගය ගණනය කරලා තමයි කියන්න පුළුවන් මේක ඇසිඩිටි එක කොච්චරද කියලා. එතකොට බේසික් සොලියුෂන් එකක රේන්ජ් එක තමයි pH 7ත් 14ත් අතර. එතකොට මේ දීලා තියෙන උත්තර වලින් ගත්තොත් අපිට වඩා සාර්ථක උත්තරය 9.2. මොකද 7 අනිවාර්යෙන් උදාසීනයි. 7.1 භාෂ්මිකයි. නමුත් 7 උදාසීනයි. හරි? මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊළඟට මම ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරන්න කැමතියි pH මීටරය සහ pH papers කියන එක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. මොකද සාමාන්‍යයෙන් ඕනම ගොඩාක් ලැබ්ස් වල අපි pH මීටර කියන එක පාවිච්චි වෙන උපකරණයක්. ඊට අමතරව සරලවම තාකෙටියෙන් ඉක්මනින් pH අගයක් මැනගන්න අවශ්‍ය කරන වෙලාවල් වල අපි pH papers පාවිච්චි කරනවා. කලර්, ඒ කියන්නේ පොඩි නිකන් මේ හීනි පටි වගේ තියනවා ලැබ්ස් වල ගන්න. ඒක අපිට අදාළ කරන සොලියුෂන් එකේ ගිල්ලුවාම එන කලර් එක සහ ඒ පේපර් පැකට් එකේ ගහලා තියෙන කලර්ස් එක අපිට ගලපලා
හඳුන ගන්න පුළුවන් මේක දල වශයෙන් pH අගේ මේ රේන්ජ් එකේ තියෙනවා කියලා. නමුත් නිවැරදිවම pH අගේ දශම ස්ථානයකටම ගාන හදා ගන්න අපිට ගණනය කරගන්න pH මීටර් කියන උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන ඔයගොල්ලෝ ඕනම් වීඩියෝ එකක් වුණත් බලලා ගියාට කමන්නේ. මොකද ඒක ටිකක් වැදගත් උපකරණයක්. බොහොමයක් විද්‍යාගාරවල භාවිතා වෙනවා. හරි ඊළඟට අපි බලමු මෙන්න මේක. For separating cellular components based on density, the most appropriate equipment is. එතකොට දැන් density එක අනුව ඝනත්වය අනුව දැන් සාමාන්‍යයෙන් අපි මොනා හරි හිතන්නකෝ පස් සාම්පලයක් දිය කරපු වතුර එකක් කියලා මේක අපි පැත්තකට කරලා තිබ්බහම පැය කිහිපයක් මේකේ පස් එක එක මට්ටම් වල රොඩු මඩ ගල් එක විදිහට වෙන් වෙනවා. නමුත් අපිට දැන් විද්‍යාගාරයේදී හම්බෙන සාම්පල විදිහට අපි දන්නවා බ්ලඩ් සාම්පල් වෙන්න පුළුවන්, යුරින් සාම්පල්, ස්ටූල් සාම්පල්, ඒ වගේ විවිධ සාම්පල් එහෙම නැත්නම් ශාකසාර වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ලැබ්ස් උත් තියෙනවානේ අපේ යුනිවර්සිටි ඇතුළේ. එතකොට මේ දේවල් වලදී අපිට තියෙන සෙලියුලර් කම්පෝනන්ට්ස් එහෙම නැත්නම් අපිට හම්බෙන මොකක් හරි තියෙන එක ඒකේ මිශ්‍රණයක් නම් තියෙන්නේ. ඒක වෙන් කර හඳුනා ගන්න අපිට ඊටම වැදගත් වෙනවා මේ density based separation කියන එක. එතකොට මේ සඳහා ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන උපකරණය මොකද්ද? centrifuge එක. හරි අපි ලේසියට ටක් ගාලා centrifuge කරලා තමයි separate කරලා ගන්න. දැන් අපි හිතමු laboratory technique එකක් ගත්තොත් මොනවාද ස්ටූල් සාම්පල් එකක් ඇනලයිස් කරන්න අපි පැරසිටොලොජි ලැබ්ස් වල මම වැඩ කරන්නේ පැරසිටොලොජි ලැබ් එකක. එතකොට ඒ පැරසිටොලොජි ලැබ්ස් වල අපිට මොන හරි සාම්පල් එකක තියෙනවා කියලා සැක කරනවා නම් මොනා හරි අපි හිතමු පණු රෝග සම්බන්ධ පණු බිත්තර හෝ වෙනත් ප්‍රොටෝසෝවා ආසාදන අපි සෙන්ට්‍රිෆියුජ් කරලා සාම්පල් එකේ ඩෙන්සිටි බේස් ක්‍රමයකට වෙන් කරලා ගන්න අවස්ථා තියෙනවා. ඒතර අපිට පහසුවෙන් රෝග නිශ්චය සඳහා පරීක්ෂණ පවත්වන්න පුළුවන්. හරි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන උපකරණය තමයි සෙන්ට්‍රිෆියුජ් එක. ඊළඟට මම මෙතන රූප සටහනේ දාලා තියෙනවා සෙන්ට්‍රිෆියුජ් එකකින් ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. දැන් මේ centrifugation of blood කියන එකේ දාලා තියෙනවා. blood sample එකක් අපි දැම්මහම මුලින් තියෙන්නේ කොහොමද සහ ඒක සෙපරේට් වුණාට පස්සේ වෙන් වෙන විදිය ඒක ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට දැක්කහම අඳුර ගන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ අනිත් උපකරණ තුන ගැන මම කෙටියෙන් කියන්නම්. ස්පෙක්ට්‍රොෆෝටෝමීටර් එකක් පාවිච්චි කරන්නේ අපි quantification of මොනවාද protein solution එකක් එහෙම නැත්නම් nucleic acid solution එකක් අන්න ඒ වගේ එකක concentration එකක් මොනවා හරි මේකේ ප්‍රෝටීන කොච්චරක් අන්තර්ගතයිද කියලා quantify කරලා ගන්න. අන්න ඒ වගේ දේවල් වලට තමයි ස්පෙක්ට්‍රොෆෝටෝමීටර් එක බේසිකලි පාවිච්චි කරන්නේ. නමුත් තව මේකේ භාවිතයන් හුඟක් තියෙනවා. මේන්ලි මතක තියාගන්න ප්‍රෝටීන් quantification assays කියලා. හරි. ඊට පස්සේ ඉන්කියුබේටර් එකක් පාවිච්චි කරන්නේ අපි මොනකටද? ඒක අපි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නා නේද? ඉන්කියුබේටර් එකක් පාවිච්චි කරන්නේ මොනවා හෝ ශුද්ධ ජීවී සාම්පල් වෙන්න පුළුවන් වෙනත් මොනවා හරි අපි පවත්වන පරීක්ෂණයක් සම්බන්ධ දේවල් වලට අවශ්‍ය කරන නිශ්චිත උෂ්ණත්වය, තෙතමනය ආදී පවත්වාගෙන යන්න බාහිරින් ඒ දේවල් සපයලා අපේ පරීක්ෂණය කරන්න අපි පාවිච්චි කරන චේම්බර් එකක්, ෆ්‍රිජ් එකක්, එහෙම නැත්නම් කුටීරයක් වගේ දෙයක් කියලා හඳුන්වන්න පුළුවන් ඉන්කියුබේටර් එක. එතකොට වෝටර් බාත් එකෙන් අපි මොකද කරන්නේ? වෝටර් බාත් එකේ කරන්නේ අපි මොනවා හරි අපිට එක්තරා උෂ්ණත්වයක එක දිගට පවත්වා ගන්න අවශ්‍ය නම් අපි හිතමු දැන් අපි කලින් PCR මේ රියැක්ෂන් එක ගැන හිමත් කතා කරානේ. එතකොට ඒ වගේ ඒවත් මැනුවලි කරද්දි වෝටර් බාත් වගේ උපකරණ ඕන වෙනවා. දැන් අපි හිතමු සෙල්සියස් අංශක 55 උෂ්ණත්වයේ අපිට විනාඩි 10ක් තියාගන්න ඕනේ කියලා. එතකොට අපිට සෙල්සියස් අංශක 55 උෂ්ණත්වයට රත් කරලා අල්ලන් ඉන්න බෑ. ඒ නිසා වෝටර් බාත් එකක නිශ්චිත උෂ්ණත්වයට සකස් කරලා ඒ ආදාළ උෂ්ණත්වය අවශ්‍ය කාලයට සපයන්න වෝටර් බාත් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ උපකරණ ඔබට තාක්ෂණ නිලධාරීන්ට බොහෝමයක් ලැබ් එකක වැඩ කරද්දී භාවිතා කරන්න වෙන සහ නිතරම ගැටෙන උපකරණ. හරි ඊළඟ ප්‍රශ්නේ in a histology lab the primary purpose of microtome is. මේ microtome කියන උපකරණය ඔයගොල්ලෝ සමහර විට අහලත් ඇති. histology සහ pathology ව්‍යාධි වේද labs වල මේක පාවිච්චි වෙනවා. මේකෙන් කරන්නේ අපිට හම් වෙන biopsy එක. එහෙම නැත්නම් human specimen sample එකක් මොකක් හරි හිතමු සරලවම කියනවා නම් piece of flesh ඒ කොහෙන් හරි ඇඟෙන් ගන්න කාය විච්ඡේදනය කරලා ගන්න පොඩි කොටසක්. එතකොට මේක අපිට
අන්වීක්ෂයකින් බලලා මේකේ යම්කිසි රෝගකාරක දේවල් තියෙනවද ඒ වගේ දේවල් නිරීක්ෂණය කිරීම සඳහා සාම්පල් එක ප්‍රොසෙස් කරද්දී පාවිච්චි කරන උපකරණයක් තමයි මේ මයික්‍රෝටෝම් එක කියලා කියන්නේ. ඒකට මේ මයික්‍රෝටෝම් එකෙන් කරන්නේ අපිට ලැබෙන සාම්පලය වැක්ස් එම්බෙඩඩ් කරනවා ඉස්සෙල්ලාම. එතකොට ඒ එම්බෙඩ් කරලා ඊළඟට මේක ඉතාම සියුම් තුනී ඡේද එහෙම නැත්නම් තීරු බවට කපා ගන්න තමයි මේ මයික්‍රෝටෝම් කියන උපකරණය පාවිච්චි කරන්නේ. මම ඒකේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා. එතකොට මේ ඉතාම තුනී ඡේද බවට කැපීමෙන් අනතුරුව තමයි අපිට මේක මයික්‍රොස්කෝප් එකක් කරහා බලලා රෝග නිශ්චය සඳහා යොමු කරන්න වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ you are supervising a lab where a student spill a concentrated acid. The first priority is to මේක සාමාන්‍යයෙන් කලින් papers වලත් අහලා තියෙන විදිහේ ප්‍රශ්නයක් spill management කියන එක lab attendant ලගේ exam එකෙත් අහනවා සහ technical officer exams වලත් අහලා තියෙනවා. spill management එක හරිම වැදගත්. එතකොට ඒක කෙරෙන්නේ කොහොමද මොනවද ඔබ දැනගෙන ඉන්න ඕනේ කියන එක හරි වැදගත්. මම හිතන්නේ අපි lab attendant exam එකට කරපු මේකත් පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ පොඩ්ඩක් රිවිෂන් එකක් වෙන්න. එතකොට මේකෙදි concentrated acid එකක් එකපාරට ලැබ් එකේ ළමයි අතින් හරි අපේ අතින්ම හරි හැලුනොත් මොකද්ද පළවෙනියටම කරන්න ඕනේ? දැන් මේකේ උත්තර දීලා තියෙනවා neutralize the acid with the base. ඔව් ඒක හරි පිළිවෙලක්. කියන්නේ දැන් අපි හිතමු සැර ඇසිඩ් එකක් නම් වැටුනේ මේක නියුට්‍රලයිස් කරන්න නැතුව අපිට මේක හැන්ඩල් කරන්න බෑ ඇත්තටම. සෝක් කළාවත් අයින් කරන්න බෑ. එතකොට ඒක ඉස්සෙල්ලාම නියුට්‍රලයිස් කරගෙන ඉන්න ඕනේ. ඒක හරි. නමුත් inform the head of the department නෑ. පළවෙනියටම head ඉන්ෆෝම් කර ඉන්න කොහෙත්ම අවශ්‍ය නෑ. හරි. ඊළඟට evacuate the immediate area of the area and the alert others. එතකොට මේක තමයි පළවෙනිම පියවර වෙන්න ඕනේ ඇත්තටම. මොකද දැන් අපි මොන හරි ඇසිඩ් එකක් හලනවා කියන්නේ පළවෙනියටම කරන්න ඕනේ person safety. ඒකයි අපි මුලින්ම එතකොට මිනිස්සු ඉන්න අය ලැබ් එකේ වැඩ කරන whatever the person ඉස්සෙල්ලාම කතා කරලා ඉක්මනින් මෙතනින් ඉවත් කරන්න ඊළඟට තමයි මේ නියුට්‍රලයිස් කරලා කරන අයින් කරන හරි whatever the process එකට බාර දෙන්න ඕනේ. මොකද person safety එක තමයි පළවෙනියටම අපි බලන්නේ ලැබ් එකක් ඇතුලේ. එතකොට ලැබ් එකක මේ වගේ දෙයක් හැලුනහම අඳුර ගන්න අපි මේ බෝතල් වල තියෙන සලකුණු හිම වැදගත් වෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ලැබ් එකක පාවිච්චි වෙන බෝතල් වල සඳහන් වෙන සලකුණු ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක බලා ගන්න. එක්සෑම් එකට යන කලින් හෙට ඒ කියන්නේ flammable, acidic ඔය වගේ තියෙනවානේ ගහලා. ඉන්නේ මාක්ස් ටිකත් පොඩ්ඩක් බලන්න. ඒ වගේම මේ බ්‍රවුන් කලර් බොටල්ස් වල පාවිච්චි කරලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් බලාගෙන යන්න. අපි මේවා ස්ටෝ කරලා තියෙන්නේ කියලා. විහිළු එළියට නිරාවරණය වුනහම වියෝජනීය වෙන දිනේච්ච වෙන සංයෝග තියෙනවා නම් ඒවා අපි දුඹුරු පාට බෝතල් වල හෝ අඳුරේ ගබඩා කරලා තියෙනවා. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. Before starting a centrifuge, the most critical safety step is to make හරි වැදගත්. අපි කලබලයට centrifuge කරනවා තමයි sample. නමුත් අපි හරියටම මතක තියාගන්න ඕනේ centrifuge එකකට මොනවා හරි sample එකක් දානවා. දැන් අපි හිතමු අපිට blood sample එකක් තමයි තියෙන්නේ. එක sample එකයි තියෙන්නේ. ඒකට අපි දානකොට අපිට මේක centrifuge කරගන්නත් ඕනේ. නමුත් මේකේ අපි ඉතාම වැදගත් දේ තමයි බර balance කරලා මේකේ දිශානතිය balance කරලා තමයි sample load කරන්න ඕනේ machine එකට. මොකද මේක rotation mechanism එකකින් තමයි මේකේ මේ separation එක සිද්ධ වෙන්නේ. එතකොට බර දෙපැත්ත balance නැති වුණොත් මේකේ කැරකෙන මෝටර් එක වගේ කොටසේ මේකේ අපේ නිවැරදිව කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. සහ machine එකට ඒක හානි කරයි. එතකොට අපි හොඳටම මතක තියාගන්න ඕනේ to balance the load by making sure the tubes opposite each other. කෙනෙකුට ප්‍රතිවිරුද්ධව මම මේ රූප සටහනේ දාලා තියෙනවා tubes දෙකක් දානවා නම් කොහොමද හතරක් දානවා නම් කොහොමද අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාවක් දාන්න ඕනේ tubes. එතකොට දානවා නම් කොහොමද දාන්න ඕනේ කියලා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් දාන්න ඕනේ සහ others are of equal weight. මේකත් හරි වැදගත්. දැන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ. දැන් හිතන්නකෝ full තියෙන ටියුබ් දෙකකුයි half තියෙන ටියුබ් දෙකකුයි අපිට තියෙනවා. එතකොට මේ full තියෙන ටියුබ් එකට කෙලින්ම විරුද්ධ පැත්තේ opposite direction එකේ අපි තියන්න ඕනේ full තියෙන එකක්මයි ටියුබ් එක load කරන්න ඕනේ. එතකොට half තියෙන දෙකක් ඕන half තියෙන දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශානතිය අපිට load කරන්න පුළුවන්. ඒ විදිහට load කළා
මේකේ lid එක ඊටාම තදින් හරියට නිවැරදිව වහලා තමයි අපි මේකේ again කීයද ස්පීඩ් එක ටයිම් එක ඒවා දීලා මේක ඔන් කරන්න ඕනේ. මේක ඊටාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු සහ නමුත් අපි හරියට කරනවා නම් කිසිම හානිකර බවක් නැති උපකරණයක්. එතකොට ටියුබ්ස් ලේබල් කරන එක මේකේ ආන්සර් එකක් විදිහට දීලා තියෙනවා. ඒක සෙන්ට්‍රිෆියුජ් එක පාවිච්චියට එන්න කලින් අපි ටියුබ් එක ලේබල් කරන් එන්න ඕනේ. එතකොට මේකේ මේ සෙන්ට්‍රිෆියුජ් එකේ සේෆ්ටි එකට ක්‍රිටිකල් පොයින්ට් එක විදිහට ගන්න වෙන ආන්සර් එක තමයි balance the load by making sure tubes opposite each other are of equal weight කියන එක. හරි. ඊළඟට අපි ගමු ඊළඟ ප්‍රශ්නේ when using a microscope with adjustment should be checked which adjustment should be checked first if the image is blurry මේක සාමාන්‍යයෙන් මයික්‍රෝබයොලොජි පැරසිටොලොජි ඔය වගේ ලැබ්ස් වල නිතර දකින්න වෙන නිතර අහන්න වෙන එකක් මේක පේන්නේ නැහැ කියන එක මයික්‍රොස්කෝප් එකෙන් බලනකොට එතකොට ඒක හරිම සාමාන්‍ය දෙයක් මොකද අපේ ලැබ්ස් වල තියෙන මයික්‍රොස්කෝප් නිතර භාවිතා වෙන බොහොම පාවිච්චි වෙන දේවල්. එතකොට මේ උපකරණයේ අපි කලින් මම ලැබ් ඇටෙන්ඩන්ස් සෙෂන් එකේදී ටිකක් කතා කරා ප්‍රධාන වශයෙන් ලයිට් මයික්‍රොස්කෝප් එකක අපි පාවිච්චි කරන්නේ විද්‍යාගාරයේදී බොහොමයක් ලයිට් මයික්‍රොස්කෝප්ස්. එතකොට මේ ලයිට් මයික්‍රොස්කෝප් එකක ක්‍රියාකාරීත්වය වෙන්නේ ආලෝකයේ සුදු ආලෝකය කාච කිහිපයක් හරහා ගමන් කරමින් අපේ නිදර්ශකය හරහාත් ගිහිල්ලා ඊළඟට ඒක විශාල කරපු ඉමේජ් එකක් විදිහට අපේ ඇහැට දෙන එක සරලවම කිව්වොත්. එතකොට මේක බ්ලරි නම් පළවෙනියටම වෙන්න පුළුවන් හේතුව තමයි මේකේ ફોකස් එක පොඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්න පුළුවන්. හරි? එතකොට ફોකස් කරන්න අපි ප්‍රධාන වශයෙන් knobs දෙකක් තියෙනවා coarse adjustment සහ fine adjustment සිංහලෙන් දල සීරු මාරුව සහ සියුම් සීරු මාරුව. එතකොට මේ adjustments වලින් තමයි අපි දල සීරු මාරුවෙන් විශාල දුරක් එහා මෙහා කරලා සීරු මාරු කරන්න පුළුවන් අපේ ඇහැට පැහැදිලි ඉමේජ් එකක් පේනකම් සියුම් සීරු මාරුවෙන් ඊටාම සුළු ප්‍රමාණයක් එහට මෙහට කරලා අපිට හදාගන්න adjust කරගන්න පුළුවන්. එතකොට හොඳටම මතක තියාගන්න ඕනේ මේකේ lenses eyepiece එකේ තියෙනවා සහ objective lens එකේ තියෙනවා. objective lenses සාමාන්‍යයෙන් අපිට හතරක් මුණ ගැහෙනවා මයික්‍රොස්කෝප් එක විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් භාවිතා වෙනවා ලංකාවේ. එතකොට 4x 10x 40x and 100x lenses තමයි තියෙන්නේ magnification එකට objective lens එකේ. එතකොට 4x 10x වලදී එන්නේ objective lens දෙක පාවිච්චි කරද්දී ඔයගලන්ට coarse adjustment එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ 40x සහ 100x පාවිච්චි කරද්දී coarse adjustment එක පාවිච්චි කරනවා නම් ඒක එච්චර professional practice එකක් නෙමෙයි. සමහරක් වෙලාවට ගොඩාක් experience තියෙන කෙනෙක් අපි දැකලා විදිහට පාවිච්චි කරන නමුත් ඒක නිවැරදි practice එක නෙමෙයි. අපිට පාවිච්චි කරන්න පුළුවන් 40 සහ 100 lens වල විශාලදී fine adjustment එක එහෙම නැත්නම් සියුම් සීරු මාරුව තමයි ફોકસ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පළවෙනියටම අපි චෙක් කරද්දී දැන් මෙහෙම ක්වෙස්චන් එකක් අපිට ආවහම දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යාගාරයේදී එදිනෙදා මුහුණ දෙන විදිය ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ගෙන් බහුතරයක් අහන්නේ. එතකොට මේක පේන්නේ නැහැ මොනා හරි බ්ලර් වෙලා ඇයි කියලා අහුවාම අපිට මුලින්ම බලන්න පුළුවන් ෆයින් ફોකස් එක චුට්ටක් එහෙට මෙහෙට කරලා ඒක තමයි පළවෙනියටම අපි බලන එක. දෙවැනියට අපිට පුළුවන් ලයිට් ඉන්ටෙන්සිටි එක ලයිට් එක ඇති වෙන්න තියෙනවද කොහොමද කියලා බලා ගන්න. එතකොට ලයිට් එක අපිට පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් නොබ් එකක් තියෙනවා ඒකටත් ඉන්ටෙන්සිටි එක අඩු වැඩි කරන්න. ඊට පස්සේ අයිරිස් ඩයග්‍රෑම් මේක තියෙන්නේ හරියටම වේදිකාව. එහෙම නැත්නම් අපි ස්පෙසිමන් එක තියලා තියෙන ස්ටේජ් එකට යටින්. එතකොට මේකෙන් අපිට ලයිට් සෝස් එකේ නම් ස්පෙසිමන් එකට එන ආලෝක ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්. ඒතර ඒ හරහා අපිට ඉමේජ් එක ක්ලියර් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 100 lens එකෙන් බලනකොට ඩයෆ්‍රෑම් එක සම්පූර්ණයෙන් විවෘතව තියෙනවා. ලයිට් ඉන්ටෙන්සිටි එක උපරිම ප්‍රමාණයට දාලා තමයි බලන්නේ. මොකද වඩාත් පැහැදිලි ඉමේජ් එකක් විශාලනය වැඩි ප්‍රමාණයක් යටතේදී බලා ගන්න අවශ්‍ය නිසා.
හරි. එතකොට ඔබ්ජෙක්ටිව් ලෙන්සස් වල ක්ලීන්ලිනස් කියන එක අපි සාමාන්‍යයෙන් ලැබ් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ බලන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ප්‍රැක්ටිකල් එකක් හරි ඒ වගේ දෙයක් පටන් ගන්න කලින් තමයි මේ ඔබ්ජෙක්ටිව් ලෙන්සස් සහ අයිපීස් වල ක්ලීන්ලිනස් බලන්නේ. ඒව චෙක් කරලා ඕකේද ලෙන්ස් ක්ලීන් වෙලාද තියෙන්නේ ඔයිල් ගෑවිලා හරි නැත්නම් ෆංගස් එන්න පුළුවන් ලෙන්ස් වල ඒව නිතර වෙන දේවල්. එතකොට ඒ වගේ දේවල් තියෙනවද කියලා කල්ැතුව තමයි චෙක් කරන්නේ. එතකොට මේ අහලා තියෙන ප්‍රශ්නේ විදියට when using a microscope which adjustment should be checked first if the image is blurry first එක තමයි fine focus එක. හරි? fine focus knob එකෙන් තමයි අපි බලන්න ඕන. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. What is the first step in calibrating the analytical balance? මේක සාමාන්‍යයෙන් රසායන විද්‍යාව මොනවාද භෞතික විද්‍යාව මෙඩිකල් ඔය හැම ලැබ් එකම වගේ දකින්න තියෙන උපකරණයක්. එතකොට මේ වගේ ප්‍රශ්න කොහොමත් අහන්න පුළුවන්. එතකොට ඇනලිටිකල් බැලන්ස් එකක් කැලිබ්‍රේට් කරලා ගන්න ඕනේ. කියන්නේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ට සාමාන්‍යයෙන් දැන් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් ආවොත් අපිට දෙන්න පුළුවන් ඔයා මේකෙන් මැනලා ගන්න කියලා සාම්පල් එක. නමුත් අපි දැනගන්න ඕනේ මේකේ මිනුම් ඊටාම නිවැරදිව තියෙනවද නැද්ද කියන එක. එතකොට අපි කැලිබ්‍රේට් කරනවා ඉක්විප්මන්ට් එක කාලෙන් කාලෙට මේකේ සාමාන්‍යයෙන් ලොග් බුක් එකක් අපි මේන්ටේන් කරනවා හැම ඉක්විප්මන්ට් එකකටම ඒ වගේ කොහොමද වෙන්නේ කියලා චෙක් කරගන්න ඕන නිසා ඉක්විප්මන්ට් එකේ වැඩ කටයුතු එතකොට මුලින්ම අපි ඇනලිටිකල් බැලන්ස් එකක් කැලිබ්‍රේට් කරද්දී ඒක හොඳ සමතලා මතු පිටක. කියන්නේ මේකේ සමහර ඇනලිටිකල් බැලන්ස් වල තියෙනවා ලීවර් මේ මොනවාද අර වෝටර් බබල් එකක් එක තියෙන ලෙවල් එකක්. එතකොට ඒක තියලා අපිට බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන ලෙවල් එකක් තියලා හරි මේ මේසේ හරියටම මේක තියලා තියෙන මේසේ නිවැරදිව ස්ටේබල් හෙල්ලෙන්නේ නැති සර්ෆේස් එකකද අපි තියලා තියෙන්නේ කියලා චෙක් කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඇනලිටිකල් බැලන්ස් එකක් ප්ලේස් කරද්දී ලැබොරටරි එකක් ඇතුලේ අපි ફોકસ කරන්න ඕනේ ලැබ් එක ඇතුලේ ෆෑන් එකක් AC එකක් එහෙම නැත්නම් ඩිරෙක්ට් ඩෝ එකකට මේක ෆේස් වෙනවද කියන එක හරියටම බලන්නේ. මොකද නිතරම ඇරෙන වැහෙන දොරකට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියලා තියෙනවා නම් මේකේ බැලන්ස් එක මොකද ඊටාම සෙන්සිටිව් මිනුම් අපි මේවෙන් මනිනවා. එතකොට නිතරම ඇරෙන වැහෙන දොරක් තියෙනවා නම් එතන මේක තියන්න සුදුසු නෑ. දොර දෙපැත්තේ තියන්න සුදුසුත් නෑ. දොරට කෙලිම ඔපොසිට් පැත්තේ ප්‍රතිවිරුද්ධ මූණතේ තියන්න සුදුසුත් නැහැ. ඒ වගේම තමයි AC මැෂින් එකක ප්‍රතිවිරුද්ධ පැත්තේ කියන්නේ AC එකේ කෙලිම හුලං පාර සැරට එනවා නම් එතෙන්ට වදිනවා නම් ඒක සුදුසුත් නැහැ. ඊළඟට ෆෑන් එකක් වගේ දෙයක් තියෙනවා නම් එතන ස්ටෑන්ඩ් ෆෑන් එකක් වගේ තියෙනවා නම් එතනත් මිනුම් කරන්න සුදුසු නැහැ. ඒ වගේ මේ ඇනලිටිකල් බැලන්ස් එකක් ලැබ් එකක් ඇතුලේ තියෙන තැන ගැන පවා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ මිනුම් වල නිර්වද්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට පළවෙනියටම ප්ලේස් කරද්දී අපි මේක බලන්න ඕනේ. දෙවැනියට අපි තියෙන සර්ෆේස් එක ගැන ඉතාලම සැලකිලිමත් වෙන්න ඕනේ. ද සර්ෆේස් එකක් රෆ් නැති ෆ්ලැට් ස්මූත් සර්ෆේස් එකක් සහ එක ස්ටේබල් සර්ෆේස් එකක් වෙන්න ඕනේ. දැන් හෙල්ලෙන මේසයක් උඩ තියලා මේ වැඩේ කරන්න බෑ. එතකොට හොඳ ස්ටේබල් ලැබ් බෙන්ච් එකක් උඩ ක්ලීන් කරපු ලැබ් බෙන්ච් එකක් උඩ මේක තියන්න ඕනේ. එතකොට ඒක තමයි පළවෙනිම ස්ටෙප් එක කැලිබ්‍රේෂන් කරන්න කලින්. ensure the balance is level and on the stable surface කියන එක. එතකොට ඊළඟට තමයි place a standard weight on the pan. මේක පියවර ටික ඔයගොල්ලෝ සටහන් කරගත්තත් කමන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ටිකක් අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න මේවා. Ensure the balance is level and on the stable surface කියන එක first එක. second එක place the standard weight on the pan කියන එක. ඒක ගන්න පුළුවන් second එක විදිහට. නැත්නම් press the tear or zero button කියන එක ගන්නත් පුළුවන්. මේක tear කළානේ අපි. සමහරවිට අපි මේක on කරාම රිනාගයන් පෙන්වනවා. යම් අවස්ථාවල් අපි දකිනවා. එතකොට එහෙම නැතුව අපි 0 කරලා තමයි weight එක මැන ගන්න ඕනේ. එතකොට අපි non weight එකක් දන්න අගයක් එහෙම නැත්නම් අපි දන්න බරපඩි කියලා කියන්නේ. ඒ වගේ මේ weight sets තියෙනවා lab වල. එතකොට මේ weight set එක අපි දන්න අගයකින් යුත් weight එකක් analytical balance එක උඩ තියලා තමයි අපි calibration පටන් ගන්නෙ. එතකොට ඉන්නේ calibration එක අපිට record කරන්නත් අවශ්‍ය වෙනවා. එතකොට record the reading in the logbook කියන එකත් කරන්න ඕනේ calibration record එකක් ලියනකොට.
අපි දන්න අගයන් වලට මේ මැෂින් එක කොච්චරක් පෙන්වනවද කියන එක සරලවම අපි තරහාදියකට කිලෝ එකේ පඩියක් දාලා කිලෝ එක පෙන්නනවද කියලා චෙක් කරනවා වගේ වැඩක් මේක සරලවම කියනවා නම්. එතකොට මේක ප්‍රෙපරේෂන් එකයි මම මේ පොඩි රූප සටහනකුත් දාලා තියෙනවා. ඒකෙනුත් අපිට ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. ensure the balance is on the level surface. ඊට පස්සේ certified weight set එකක් වෙන්න ඕනේ. සාමාන්‍ය ලැබ් වල මේවා තියෙනවා certified weight sets. එතකොට බලන්න ඕනේ මේ weight set එක මලකඩ කාලාද කියලාත් සමහර වෙලාවට මලකඩ කාපු weight sets තියෙනවා. එතකොට හොඳ නිවැරදි weight set එකක් අරගෙන බැලන්ස් එක උඩ තියලා weight එක අපිට රෙකෝඩ් කරන්න පුළුවන් අවස්ථා සාමාන්‍යයෙන් අපි 3ක් 6ක් ඒ වගේ ගන්නවා. අරගෙන ඊට පස්සේ calibration එක කළා tear the balance and place the weight and compare the readings. ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් supplier එක කතා කරලා මේක සර්විස් කරන්න. ඊළඟට documentation එකත් හරිම වැදගත්. මේ calibration කාලෙන් කාලෙට equipment වල කරලා document කරලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් විද්‍යාගාරයක සෑම උපකරණයක් සඳහාම අපි logbook එකක් maintain කරනවා. කවුද පාවිච්චි කරේ මොනවද කරේ දැන් සෙන්ට්‍රිෆියුජ් එකක් ගත්තොත් ස්පීඩ් එක පාවිච්චි කරපු කාලය කවදාද කවුද කෙනා ඒ වගේ විස්තර අපි සටහන් කරගන්නවා. මොනවා හරි ඒ උපකරණය සම්බන්ධ ප්‍රශ්නයක් හෝ වෙනත් යමක් වුණාම අපිට ට්‍රේස් බෑක් කරලා විස්තරය හොයාගන්න ඕන නිසා. එතකොට මේක සාමාන්‍යයෙන් ලැබ් එකක කරන ප්‍රොසීජර් එකක්. මේ ඇනලිටිකල් බැලන්ස් එකට විතරක් නෙමෙයි ඕනෑම උපකරණයකට අපි ඒක කරනවා. ඊළඟට question number 10. Which of the following is not considered a good practice for maintaining a -20 freezer used for enzyme storage? එන්සයිම්. එහෙම නැත්නම් එන්සයිම් කියන එක ඔයගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා. ප්‍රෝටීනයක් බේසිකලි. එතකොට මේ ප්‍රෝටීන අපි ගබඩා කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි විද්‍යාගාරයක වැඩ කරනකොට අපිට රිසර්ච් වර්ක් සඳහා ඇසිස්ට් කරන එක ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ගේ ඩියුටි එකක් නේ. එතකොට මේ ඩියුටි එකේදී අපිට අපි හිතමු මොනවා හරි පරීක්ෂණ කටයුත්තක් සඳහා ආපු එන්සයිම් එකක් වෙන්න පුළුවන්. එතකොට මේවා අපි විද්‍යාගාරයේ නියමිත ස්ථානවල නියමිත උෂ්ණත්වයන් යටතේ ගබඩා කරලා තියන්නේ. සහ ඒ ගබඩා කර තියෙන ඉක්විප්මන්ට් අපි හිතමු ෆ්‍රීසර් එකක් වෙන්න පුළුවන්, ඉන්කියුබේටර් එකක් වෙන්න පුළුවන් මේ වගේ ඒවායේ සේෆ්ටි එක, මේන්ටනන්ස් එක ගැන අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ මේන්ටනන්ස් එකේදී අපිට ඉතාම වැදගත් මේ රෙගියුලර් ඩීෆ්‍රොස්ටිං කියන එක ෆ්‍රීසර් එකක රෙගියුලර් ඩීෆ්‍රොස්ටිං එකක් කරන්න ඕනේ සොයා බැලීමක් යටතේ. ඒ වගේම minimizing how long the dough is kept on. මේකත් අනිවාර්යයෙන්ම logbook එකක් maintain කරගෙන තමයි කරන්න ඕනේ. මොනවද ඇතුලේ අපි ස්ටෝර් කරලා තියෙන්නේ, කවදද දැම්මේ, සහ කවුද මේ sample සඳහා කවුද මේක දැම්මේ සහ මේව පාවිච්චි කරන්නේ කවුද කියන එක සඳහනක් තිබුණා. අපිට තාම ලේසි ඕනම අවස්ථාවක අදාළ සාම්පලය අදාළ තැනින් පහසුවෙන් ගන්නත් මේ ෆ්‍රීසර් එකක් ඇරලා තියෙන කාලය අඩු කරගන්න. මොකද ෆ්‍රීසර් එකක් ඇරලා තිබීමෙන් ඒකේ තියෙන මොනවාද උෂ්ණත්වය නිවැරදිව පවත්වාගෙන යන්න අපහසු වෙනවා. ඊළඟට storing volatile chemicals alongside the enzyme. මෙන්න මේක තමයි කරන්න නරකම වැඩි. -20 freezer එකක් ඇතුලේ අපි enzyme වගේ දේවල් ගබඩා කරලා තියෙනවා නම් ඒතන volatile chemicals වාෂ්පශීලී මොනවා හරි chemical රසායන ද්‍රව්‍ය ස්ටෝර් කරලා තියෙනවා නම් ඒකෙන් අපේ enzyme එක හානි වෙනවා. මම මෙතන දාලා තියෙනවා පළවෙනි volatile chemicals can contaminate sensitive biological samples like enzymes and pose a explosion risk. එතකොට dangerous and poor practice එකක් විදිහට අපි මේක ගන්න. හරි ඊට පස්සේ මේ placing a temperature monitor inside with an alarm kit සමහර වෙලාවට අපිට labs වල දකින්න ලැබෙනවා. නැතත් අපි temperature monitoring මේකේ display එකක් සාමාන්‍යයෙන් තියෙනවානේ. එතකොට display එකෙන් daily temperature monitoring එකක් කරන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍ය විද්‍යාගාරවල temperature and humidity monitor කරන අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ ටික තමයි මම ප්‍රශ්න MCQ 10ක් තමයි කලබලයෙන් ලෑස්ති කරගන්න පුළුවන් වුණේ. මොකද මේ මම ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා මේ ලොකු දෙයක් ලෑස්ති කරන්නේ නැහැ. කෙටි දැනුම් දීමක් ලැබුණේ ඔයගලන්ට හෙට එක්සෑම් කියලා. මම ඊට අමතරව අනුමාන කරනවා මෙන්න මේ සම්බන්ධව මොනවා හෝ ප්‍රශ්නයක් ඔයගොල්ලෝගෙන් අහයි කියලා. good laboratory practices මේක Google search කරලත් බලන්න. GLP කියලා අපි සාමාන්‍යයෙන් කෙටියෙන් හඳුන්වනවා. good laboratory practices යටතේ තියෙන්න ඕන මොනවද වගේ දේවල් ගැන ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. මොකද දැන්
ලැබ් එකක් ඇතුළට යද්දි PPE එකක් දාගෙන ඉන්න එක. කියන්නේ අදාළ ෂූ එක, ලැබ් කෝට් එක, ග්ලව්ස්, ගොගල්ස්, tied up hair මේ වගේ දේවල් හරිම වැදගත්. එතකොට ඊළඟට ලැබ් එක ඇතුළට ගියාට පස්සේ අපි සාම්පල් හැන්ඩල් කරද්දි එතකොට අදාළ බීකරේද මෙෂරින් සිලින්ඩර් එකද එහෙම නැත්නම් වෙන මොන හරි පාවිච්චි කරන උපකරණ අදාළ කටයුත්තටද පාවිච්චි කරන්නේ. ඊළඟට අපි ඩිස්පෝස් කරද්දි නිවැරදි පිළිවෙලටද අපි ඩිස්පෝස් කරන්නේ ෂාප්ස් බින් එකට ඉන්ෆෙක්ෂස් වේස්ට් එකකට normal papers හරි whatever other waste සාමාන්‍ය බින් එකට මේ ආදී වශයෙන් අපිට දාන්න ඕනේ. ඊට පස්සේ sample storage එක සාම්පල් එකේ සඳහන් වෙලා තියෙන විදිය මොනවාද ඊට අනුව බලලා දාන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි අපි සොලියුෂන් එකක්, එන්සයිම් එකක්, ප්‍රෝටීන් එකක් මේ ආදී වශයෙන් දේවල් තියෙනවා. ඒකට ඒවා ස්ටෝර් කරන්න ඕන අදාළ පිළිවෙල මොකක්ද? ඊට අනුව බලලා ඒවා ස්ටෝර් කරන එක. ඊට පස්සේ එක්ස්ප්ලෝසිව් harmful flammable ඔය වගේ දේ කෙමිකල් හම්බුනොත් ඒවා ස්ටෝර් කරන්නේ කොහොමද ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ඒවත් වැදගත්. කොට GLP යටතේ මේ සේරම එනවා. ඊළඟට ලැබ් එකේ ක්ලීන්ලිනස් පවත්වාගෙන යන එක පවා හරිම වැදගත්. ඊළඟට බයෝසේෆ්ටි කැබිනට් එකක් පාවිච්චි කරනකොට ඒවායේ ස්ටෙරිලයිස් කරනකොට අපි පාවිච්චි කරන බඩු මේ හැම එකකදීම GLP ගැන කන්සර්න් වෙන්න ඕනේ. මම මේ නිකන් කෙටියෙන් කියන්නේ ඔයගොල්ලන්ට පොඩි අදහසක් ඔළුවේ තියාගෙන ගියාම පොඩ්ඩක් ගලපලා කොහොම හරි ලියන්න. ඊට පස්සේ ISO standards for medical labs. ඒවා මේ කාලේ ටිකක් කතා බහ වෙන මාතෘකා. එතකොට ISO කියන්නේ International Standard Organization එක හරහා අපේ ලංකාවෙත් තියෙනවා ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය හරහා කෙරෙන ස්ටෑන්ඩඩයිසේෂන් එකක් තත්ත්ව සහතිකරණයක් තියෙනවා. එතකොට මෙඩිකල් ලැබ්ස් වලට ISO 15189 කියන ස්ටෑන්ඩඩ් එක තමයි සලකා බලන්නේ ඩයග්නොස්ටික් මෙඩිකල් ලැබ්ස් වලට භාවිතා වෙන. එතකොට ඒකත් හොඳ ස්ටෑන්ඩඩ් එකක් පවත්වාගෙන යන්න. ඒ වගේම දැන් ISO ස්ටෑන්ඩඩ්ස් වලදී අපි ගොඩක් වෙලාට ලැබ්ස් වල බලන්නේ මේ අපි ඉහළ කතා කරපු ලැබ් එකේ ප්‍රොපර් ෆන්ක්ෂනින් වෙනවද කියන එක. ඒ වගේ දේවල් ගැන අවධානය යොමු කරලා තියෙන එක හොඳයි. එතකොට ISO ස්ටෑන්ඩඩ්ස් වලට අනුව මේන්ටේන් වෙනවා වගේ එකක් කිව්වම ඒක හොඳ මට්ටමක්. ඊළඟට ලැබොරටරි එතික්ස්. මේකත් ටිකක් වැදගත් එකක්. මොකද අපි ඩයග්නොස්ටික් ලැබ්ස් සම්බන්ධව මෙතන කටයුතු කරනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාලවල නම් කොහොමත්ම මේ ඩයග්නොස්ටික් කටයුතු කරනවා. එතකොට රෝගීන් එනවා ලැබ්ස් වලට සාම්පල්ස් ගෙනත් දෙන අවස්ථා තියෙනවා. දුර ඉඳන් ලැබෙන සාම්පල් වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් තියෙනවා. එතකොට ලැබ් එකක එතික්ස් කියන එක හරි වැදගත්. මොකද අපිට එන්නේ confidential sample. අපි issue කරන්නේ confidential reports. එතකොට එන patientගේ එහෙම නැත්නම් රෝගියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි රහස්‍යභාවය ආරක්ෂා වෙන පරිදි සහ නිර්වද්‍යතාවයෙන් යුතුව ට්‍රාන්ස්පරන්ට් විනිවිදභාවයෙන් යුතුව අපි ටෙස්ට් එක perform කරලා නිවැරදිව බාර දෙන්න ඕනේ. එතකොට මේවා ලැබොරටරි එතික්ස් යටතට ගැනෙනවා. මේවා අපි ෆලෝ කරන්න ඕන දේවල්. ඊට අමතරව මම නැවත කියනවා ස්පිල් මැනේජ්මන්ට් කියන එක පොඩ්ඩක් බලන්න. ඊළඟට ලැබ් එකක ස්පිල් බොක්ස් එකක් මේන්ටේන් වෙනවා. ස්පිල් බොක්ස් එකකට අදාළ දේවල් මොනවද කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගෙන යන්න. කොටන් ගන්න පුළුවන් නැප්කින්ස්. ඊළඟට මොනවාද ලයිසෝල් වගේ මොන හරි සර්ෆේස් ක්ලීනර් එකක්. නැත්නම් ලොකු ටවල් එකක්, බ්‍රෂ් එකක්. ඊළඟට ග්ලව්ස් මාස්ක් ඔන්න ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් ස්පිල් බොක්ස් එකක තියෙනවා. ඒතර ඔය වගේ දේවල් පොඩ්ඩක් මතක තියාගෙන යන්න. මම දැන් මේ ඇත්තටම සූදානම්කින් තොරව මේ මටත් මතක් වෙන විදිහට ටික ටික කියාගෙන යන්නේ ඔයගොල්ලන්ට. තව මොනවා හරි ඊට අමතරව ප්‍රශ්න හරි අවුල් මේ වගේ ඒවා තියෙයිද වගේ කියලා හිතෙනවා නම් පොඩ්ඩක් අහන්න. මේ PCR එකක් වුණත් සාමාන්‍යයෙන් PCR එකක් ගැන උනත් අහන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට අමතරව ඕගොල්ලන්ට මොන හරි හිතෙනවා සහ ගැටලු සහගත තැන් තියෙනවා නම් විනාඩි 5ක් විතර දෙන්න පුළුවන් අහන්න. මම හිතනවා මේ ඉක්මනට කියාගෙන ගිය ටික පැහැදිලි කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවද?
එතකොට මිස් ඩයග්‍රෑම් මාක් කරන්න ඒ වගේ දේවල් එන්න පුළුවන්ද? දැන් පැයක් වගේනේ මේකේ කාලේ තියෙන්නේ. ඒවැ ඔව් ඩයග්‍රෑම් ඩයග්‍රෑම් එකක් ෂෙයා කියලා ඔයා කරන්න. අදහස් කරන්නේ මේ සෛලයක කොටස් වගේ ඒ වගේ එකක්ද? නෑ සාමාන්‍යයෙන් parts of flower and microscope parts of පාර්ට්ස් ඔෆ් ෆ්ලවර් කියන එක නම් හිතන්න අමාරුයි. මයික්‍රොස්කෝප් එකක් සමහර විට කොටස් දෙකක් තුනක් වගේ අඳුන ගන්න උපරිම දුන්නොත් දෙයි. ඒක ඉතින් එච්චරම අමාරු එකක් නෙවෙයිනේ. හැබැයි පැයක පේපර් එකට එම හිතන්න අමාරුයි. ගොඩක් MCQ සහ ෂෝට් questions ඒ කියන්නේ ෂෝට් ආන්සර් හරි semi structured වගේ questions ආයි කියලා මං හිතනවා. ලියන්න આવොත් එක ප්‍රශ්නයක් හෝ දෙකක් වගේ වෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. මයික්‍රොස්කෝප් එකක් වගේම આવොත් හරිම සරලයි. අයිපීස් එක, ටියුබ් එක, නෝස් පීස් එක, ඔබ්ජෙක්ටිව් ලෙන්සස් 4, ස්ටේජ් එක, ස්ටේජ් ක්ලිප්ස්, pose adjustment, fine adjustment, diaphragm, condenser lens, light source and the leg. ඔය ටික තමයි. ස්විච් ඔන් බටන් එකක් තියෙනවා. ලයිට් ඉන්ටෙන්සිටි චේන්ජ් කරන්න තැනක් තියෙනවා. ඔය වගේ බොහොම සරල ටිකක් තමයි තියෙන්නේ. ආවත් ඒක නම් ඔයගලන්ට කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ ආවත්. අ, හැබැයි මෙහෙමයි ඩයග්‍රෑම් මාක් කරන්න කියලා දුන්නොත් මට හිතෙන්නේ නැහැ කැලි 10ක් විතර අඳුර ගන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් නම් දෙයි කියලා. උපරිම දෙකක් තුනක් තමයි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි කතා කරමු විනාඩි 5ක් විතර තියෙනවා තව වෙලාව අපිට. මිස් එතකොට ඕනි ඉන්නේ අර බීකර වර්ග ෆ්ලාස්ක් වර්ග ඒ වගේ හ්ම්. උපසටහන් එක්ක ප්‍රශ්න එන්න ඉඩ තියනවාද? ඔව් 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 ඒ වගේ ප්‍රශ්න නම් අහන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් බීකරයක් නම් විශේෂයෙන් වර්ග කියලා නැහැ. මිනුම් සරාව තියෙනවා. ඊළඟට තව ඕගොල්ලොන්ට වර්ග කියලා අඳුර ගන්න තියෙන්නේ ප්ලාස්කෝ වල තමයි. පැතලියඩි ප්ලාස්කෝ, වටාඩි ප්ලාස්කෝ, පරිමාමිතික ප්ලාස්කෝ කියලා තුනක් තියෙනවානේ. ෆ්ලැට් බොටම් ෆ්ලාස්ක්, කර්ව්ඩ් බොටම් ෆ්ලාස්ක් එක සහ වොලියුමෙට්‍රික් ෆ්ලාස්ක් එක. එතකොට වොලියුමෙට්‍රික් එකේ නම් උඩ ගහලා තියෙන ඉරක් ඒ ඉරෙන් තියෙන අගයකුත් ගහලා තිනවා මිලිලීටර් ගාණක්. ඒතර ඒකෙන් මයින් ප්ලග් ඒ ගාණ විතරයි. එතකොට වටාඩි ප්ලාස්කෝ එහෙම නැත්නම් රවුන්ඩ් බොටම් එකෙන් සාමාන්‍යයෙන් අපි මේ සොලියුෂන්ස් හදන්න පාවිච්චි කරනවා. ඒකෙත් වොලියුම් එක ගහලා තියෙනවා. ඊට පස්සේ ෆ්ලැට් බොටම් එකේ සමහරලාට එක එක ප්‍රමාණ මේ ක්‍රමාංකණය කරලා ගහලා තිනවා මේ මොනවාද මිලිලීටර් ගාණ. එතකොට අපිට ඊට අනුව මැන ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන තව එකක් තමයි මේ ඔය මෙෂරින් සිලින්ඩර්ස් වල බීකර්ස් වල හැම එකකම ගහලා තියෙනවා අර ක්‍රමාංකණය කරලා තියෙන මිලිලීටර් ගාණත් එක්ක ටෙම්පරේචර් එකක්. හරිද? ඒ ටෙම්පරේචර් එකෙන් කියවෙන්නේ මේ මිනුම එහෙම නැත්නම් දැන් අපිට මිලිලීටර් 50යි කියලා මාක් කරලා තියෙන ඉර තියෙනවානේ. ඒතර ඒ මිනුම මිලිලීටර් 50 ලෙස නිවැරදිව අපිට කියව ගන්න පුළුවන් ඒ ගහලා තියෙන ටෙම්පරේචර් එකේදී පමණයි. කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ ගහලා තියෙන කාම්බර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 වගේ අගයක් ගහලා තිනවා. එතකොට සෙල්සියස් අංශක 25 දී මේක මිලිලීටර් 50 ලෙස පෙන්වනවා. ඒ කියන්නේ අපි දන්නවනේ ද්‍රව ප්‍රසාරණය වෙනවා, සංකෝචනය වෙනවා. ඒත් ඒ වගේ ඒවා තියෙන හින්දා තමයි වඩා නිවැරදි මිනුමක් ගන්න තමයි අර විදිහට ටෙම්පරේචර් අගයක් මාක් කරලා තියෙන්නේ. එතකොට measuring cylinder, flask, beaker, ඊට පස්සේ glass pipette, ඊට පස්සේ multi channel pipette, micro pipette, ඊට පස්සේ petri dish, එසේ petri dish holders, autoclave එක ඔන්න ඒ වගේ දේවල් නම් සාමාන්‍යයෙන් ඊට පස්සේ test tube rack එක ඊට පස්සේ staining racks ඔන්න ඔය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අර ට්‍රයිප් මොනවාද මේ තෙපාව ඊළඟට බන්සන් බර්නර් එක ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් ඉතින් අහන්න පුළුවන් දේවල් මෙෂරින් සිලින්ඩර් එකක් වගේ නම් ඔව් අහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් කවුරුරි අහන්න ගියා එකත් අහන්න. මිස් මම අහන්න ගියේ දැන් ওই මවුල ඔව් ගණන් ස්කන්ධ පීඩන ඒ වගේ මනින ඒ වගේ ගණන් එනවද මේ පුළුවන් වගේ පුළුවන්. ඔව් මම ලියපු එක්සෑම් එකෙත් ආවා. හරි. ඒකේ අපේ එක ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් දාලා තිනවා සෙෂන් එකක්. ඒක බලන්න කන්සන්ට්‍රේෂන් එක හදලා මූල ගාන බලලා සොලියුෂන් එක හදන විදිය පැහැදිලි කරන්න අහන්න පුළුවන්. හරි මේ වගේ කන්සන්ට්‍රේෂන් එකක
සොලියුෂන් එකක් හදන්න මේ හිතන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. එතකොට ඒ වගේ එකක් හදන්න කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් මැන ගන්න ඕනද වගේ ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඒක හරිම කොමන් අහන්නම පුළුවන් ප්‍රශ්නයක්. හරි? ඒ හින්දා මේ මවුල ගණන් වීඩියෝ එක ආයෙ බලලා ඒකට ලෑස්ති වෙලා යන්න. ඒ වගේ ප්‍රශ්නයක් නම් ලොකු සම්භාවිතාවයක් තියෙනවා. කන්සන්ට්‍රේෂන් එකක් ඇස්සේ C1 V1 C2 V2 ඒ වගේ සමීකරණයක් දාලා හදන්න වගේ දේවල් මේ අහන්න ලොකු ඉඩකඩක් තියෙනවා. හරි? ඔයාලට ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් නෑ මං හිතන්නේ නේද? ඔව් එහෙම කියලා නැහැ. ICT නෑනේ. පේපර් එකකුයි ICT එකක් ටෙක්නිකල් වෙනවා. ඔව් ලැබොරේටරි ටෙක්නික්ස් එකක් කියලා විතරයි තියෙන්නේ. හරි. කොහෙද තියෙන එක්සෑම් එක? FGS එකේ. ග්‍රැජුවේට් ස්ටඩීස් එකේ නේ. මම ගොඩක් දුරට ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තියෙන එකක් නැති වෙයි. මොකද ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තියෙනවා නම් කොළඹ යුනිවර්සිටි නේද? ඔව් කොළඹ. ආ, මොකද ප්‍රැක්ටිකල් පාර්ට් එකක් තියෙනවා නම් ගොඩක් දුරට මෙඩිකල් ෆැකල්ටි එකේ හරි සයන්ස් ෆැකල්ටි එකේ හරි ලැබ් එකක් ගන්නවනේ. FGS එකේ ලොකුවට නෑ මං හිතන්නේ. මං ඇත්තටම දන්නේ නෑ. ගොඩක් දුරට තියෙන එකක් නෑ. ටෙක්නික්ස් ලියන්න තමයි ගොඩක් දුරට එනවා ඇත්තේ කියලා මං හිතනවා. බලන්නකො. අරකනම් බලා ගන්න මවුල ගණන් ඒක ගොඩක් දුරට අහන්න තියෙන chance එක වැඩි. කියන්නේ කන්සන්ට්‍රේෂන් එකක් හදන එකක් හරි එක ප්‍රශ්නයක් හරි කෙටි ප්‍රශ්නයක් හරි අහන්න ලොකු chance එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මිලි මයික්‍රෝ නැනෝ මෙන්න මේ වගේ ප්‍රමාණ ගැන චුට්ටක් බලා ගන්න. නැනෝ කියන්නේ 10 ඍණ 9යි 10 බල ඍණ 9යි ඊට පස්සේ මයික්‍රෝ කියන්නේ 10 බල ඍණ 6යි. අන්න ඒ වගේ ඒවත් අහන්න ඉඩ තියෙනවා. ම්ම්, ඒ වගේ ප්‍රශ්න පොඩක් මතක තියාගන්න දැන් මිලිලීටර් එකක් කියන්නේ මයික්‍රෝලීටර් කීයද අන්න ඒ වගේ ඒවත් අහන්න පුළුවන් ඕගොල්ලන්ගෙන් chat එකේ questions දාලා තියෙනවද මොන හරි පොඩින් ගන්න අනේ ඒක නම් මිස්ටර් රෝහිතගෙන් තමයි අහන්න ඕනේ IT වලට නම් IT පැත්ත නම් ලොකුවට ටච් කරපු කෙනෙක් නෙවෙයි IT වල ඔයගොල්ලන්ට මොනවාද මේ අර මේවා හැම ටිකක් බලා ගන්න වෙයි කම්පියුටර් එක පාර්ට්ස් වලින් එහාට ගියපු දේවල් ටිකක් අහන්න ඉඩ තියෙනවා ඉතින් හાર્ඩ්වෙයාර් පාර්ට් එක ඒ වගේම ආයි මොනවාද මේවා බයිනරි නම්බර්ස් ඒවා හදන ඒවා ඒ වගේ ගණන් සමහර වෙලාවට අහනවා ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් ICTත් මම හිතන්නේ අපේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් මොන හරි කරා ලෙක්චර් එකක් පොඩ්ඩක් බලන්න YouTube එකේ ICT පැත්තෙන් නම් මට ලොකු සපෝට් එකක් දෙන්න අමාරුයි ඕගොල්ලන්ට ලැබොරටරි ටෙක්නික්ස් පැත්තෙන් තා මොන හරි තියෙනවා නම් අහන්න තව විනාඩි කිහිපයක් තියෙනවා බය වෙන්න එපා මේ කරන්න ලෝකේ අමාරුම එක්සෑම් එක ඒ කියන්නේ මෙහෙමයි මටත් ලියපලා හිතුණ ටිකක් අමාරුයි තමයි කියලා. නමුත් අමාරුම එක්සෑම් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ටිකක් අමාරු එක්සෑම් එකක් තියෙන්නේ. කරගන්න බැරි නෑ කරගන්න පුළුවන්. හරි? නැද්ද තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් අපි මීටින් එක ක්ලෝස් කරමු. තව පොඩ්ඩක් මිස්ටර් තේරෙන විදිහට තව චුට්ටක් පැහැදිලි කරන්න මේ වගේ දේවල් එයි කියලා අපිට අහන්න තරම් අපි හරියටම දැකලා නැහැනේ. ඉතින් සාමාන්‍යයෙන් ලැබ් එකක ටෙක්නික්ස් තමයි හුඟක්ම දැන් මයික්‍රොස්කෝප් එකක් වගේ දෙයක් ගැන ප්‍රශ්නයක් අහන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඊට පස්සේ කන්සන්ට්‍රේෂන් සම්බන්ධ කෙමිකල් කන්සන්ට්‍රේෂන් මවුල ගණන් සම්බන්ධයෙන් අහන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩි. ඊට පස්සේ ওই good laboratory practices ඊට පස්සේ biosafety cabinet එකක් පාවිච්චි කරන හැටි ඔය වගේ දේවල් ඊට පස්සේ අපි PPE ගැන උනත් දැනගෙන යන්න හොඳට gloves mask ඊට පස්සේ ලැබ් කෝට් එක, goggles, hair cap එක, ඊට පස්සේ මොනවාද
කවර්ඩ් ටෝ ෂූ එකක් වෙන්න ඕනේ. දාන ෂූ එක ලැබ් එක ඇතුලේ. ඒ වගේ දේවල් ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න. ඊට පස්සේ තව material safety data sheet කියලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවත් ඇති. මොනවාද පිට ලැබ් එකට කෙමිකල් එකක් හරි මොනවා හරි මීඩියා එකක් හරි ওই වගේ දෙයක් එනකොට මේ සාම්පල් එකක් නෙමෙයි අනිත් දේවල් එනකොට ඔකත් එක්ක එනවා පොඩි ලීෆ්ලට් එකක්. දැන් අපි දැකලා තියෙනවානේ කඩෙන් බෙහෙත් එහෙම ගන්නකොට දැන් හිතන්නකෝ මේ බොක්ස් වල ඉන්නේ ෆාමසිස් වලින් බෙහෙත් අපි අරන් එන්නේ. ඒතර ඒ වගේ බෙහෙත් එක ලොරටිඩින් එකක් කියලා හිතන්නකෝ. ඒ වගේ එකක් ආවහම ඒකේ පොඩි කවරයක් තියෙනවා. කවරේ කොලයකුත් දාලා තියෙනවා ඉංග්‍රීසියෙන් විස්තර ලියලා. ඒතර ඒ වගේ අර එන කිමිකල්ස් වලත් එනවා කොලයක්. ඒකට අපි කියනවා material safety data sheet කියලා. මේක හරිය වැදගත් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ට. මොකද අපිට එන කෙමිකල් එක මොන වගේ එකක්ද? ඒක කොයි වගේ තැනකද ස්ටෝර් කරන්න ඕනේ? ඒක කොයි වගේ විදිහටද හැන්ඩල් කරන්න ඕන? මොන වගේ තත්ත්වයකටද මේක පවත්වා ගන්න ඕනේ? මොන වගේ දේවල් වලට මේක භාවිතේ සුදුසු? අන්න ඒ වගේ සියලුම විස්තර මේ material safety data sheet එකේ තියෙනවා. ඒක කියවලා බලලා තමයි අපි material safety එක බලලා තමයි මේක පාවිච්චියට ලැබ් එකට ඉෂුව කරන්නේ සහ ලැබ් එකේ ගබඩා කරන්නේ පාවිච්චි කරන්නේ. ඒක හරිය වැදගත් කාරණාවක්. material safety data sheet එකක් අනිවාර්යෙන් ඔබ කියවිය යුතුමයි ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් නම් මොකද කෙමිකල් එක හැන්ඩල් කරන්න කලින්. ඒ කියන්නේ අපි මුදටම දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න පුළුවන් බෝතලේ තියෙන්නේ. නමුත් එන කම්පැනි එක වෙනස් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්, ආපු තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒ අනුව අපි බලලා මේකේ භාවිතය හරියට නිවැරදිව කරන්න ඕන. ඒ නිසා ඒක හරි වැදගත්. හරි. ඊළඟට තව දෙයක් මේ ඉන්වෙන්ටරි එක. ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් කියන්නේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ගේ ප්‍රධාන ඩියුටි එකක්. ඒකට දෙපාර්තමේන්තුවක් සතුව තියෙන මොනවාද බඩු goods මේසපුටු වල ඉඳන් chemical inventory එකක් වෙනම තියෙනවා, goods inventory එකක් වෙනම තියෙනවා, consumables inventory එකක් වෙනම තියෙනවා. මේ ආදී වශයෙන් මේවා දෙපාර්තමේන්තුව සතුව තියෙන වත්කම් සහ දීපල පිය මොනවාද එක් වශයෙන් නම් කරලා බෙදලා මේවා ලයිස්තුගත කරලා මේවා වටිනාකම් ලැබුණු දින කාටද ඉෂුව කරේ ඊට පස්සේ මේකේ තව මොන හරි විශේෂ රිමාක්ස් විස්තර තියෙනවා නම් ඒවා ඒ ආදී වශයෙන් මේ සියල්ලම ලිඛිතව පවත්වාගෙන යනවා සෑම දෙපාර්තමේන්තුවකම. ඒකට ඉන්වෙන්ටරි එකක් කියලා කියනවා ලොකු තඩි පොතක් තියෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට goods inventory පොත වෙනම, chemical inventory පොත වෙනම සහ consumable inventory පොත වෙනම. ඒකට මේවා yearly වාර්ෂිකව ඔඩිට් වෙනවා. board of survey කියලා ගුළුන් දන්නවනේ. එතකොට board of survey එකකින් හරි chemical inventoryත් ඔඩිට් වෙනවා. ඔඩිට් එකෙන් බලනවා. එතකොට මේවා නිවැරදිව යාමනය වෙලා තියෙනවද? නිවැරදිව භාවිතා වෙලා තියෙනවද? අවභාවිතයක් වෙලා තියෙනවද කියන. එතකොට පළවෙනි වගකීම යන්නේ ටෙක්නිකල් ඔෆිසර්ස්ලාට මේවා නිවැරදිව පවත්වාගෙන යාම. ඒතර කෙමිකල් එකක් පාවිච්චි කරා නම් ලැබ් එකට ඉෂුව කරා නම් මේවා හරියට රෙකෝඩ් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් එකක් යටතේ ඉතාම වැදගත්. එතකොට ලැබ් එකක විනිවිද භාවය පවත්වාගෙන යන්න, නිර්වද්‍ය භාවය පවත්වාගෙන යන්න සහ ලැබ් එකේ ආරක්ෂාවට සහ දෙපාර්තමේන්තුවේ අනිත් වැඩ කරන අයගේ පොදුවේ ආරක්ෂාවට සහ යහපත වෙනුවෙන් මේ දේවල් ලිඛිතව නිවැරදිව විනිවිද භාවයෙන් පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ඒ සඳහා තමයි අපි ඉන්වෙන්ටරි එකක් මේන්ටේන් කරන්නේ. හරි. දැන් ඊට අමතරව ඔයගොල්ලෝ මම අර ලැබොරටරි ඇටෙන්ඩන්ට් ලගේ එක්සෑම් එකකට කරලා තියෙන සෙෂන් එකත් බලන්න. ඒක නම් ඉතාම සරල මට්ටමින් මම කියන්නේ. ඒකත් පොඩ්ඩක් බලන්න. ඒක සිංහලෙන් පේපර් එකක් දාලා තියෙන්නේ. ඒකත් බලන්න. ඒ කියන්නේ ටිකක් විස්තර ගන්න පුළුවන්. ওই කාරණා මම ඒකෙත් ටික කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ටිකක් ඊට වඩා ස්ටෑන්ඩඩ් මට්ටමින් බලා ගන්න වෙනවා. ඊළඟට තව මයික්‍රෝබයොලොජි පැත්තෙන් මම මයික්‍රෝබයොලොජි සම්බන්ධයෙන් ඉගෙනගත්ත කෙනෙක් ඉන්න මට වැඩිපුර විස්තර කියන්න පුළුවන් ඒ සම්බන්ධව තමයි. එතකොට මයික්‍රෝබයොලොජි වගේ දේවල් වලට පාවිච්චි කරන මීඩියා වර්ග ඔයගොල්ලෝ අහලත් ඇති බ්ලඩ් ඒගා ඊට පස්සේ මැකොන්කීගා ඔන්න ඔය වගේ දේවල් සමහරක් වෙලාවට ඒගා මාධ්‍යවල ශුද්ධ ජීවීන් වගා කරනවා වගේ දේවල් සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්නයක් වගේ දෙයක් අහන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මොනවාද බෝවන රෝග ආශ්‍රයෙන් ශුද්ධ ජීවීන් ආශ්‍රයෙන් බෝවන රෝග කියලා ගත්තොත් දැන් උදාහරණයක් විදිහට සැල්මොනෙල්ලා ඊට පස්සේ මොනවාද මෙලිඩෝසිස් බර්කල්ඩේරියා සිවුඩමලේ හරහා ආසාදනය වෙන එක.
ඊළඟට පරපෝෂී ආසාදන ගත්තොත් එන්ටැමිබා හිස්ටලිටිකා වගේ මොනවාද මේ මානව පරපෝෂීන්ගෙන් ප්‍රොටොසෝවාන්ගෙන් ආසාදනය වෙන ඒවා. ඊට පස්සේ බරවා මැලේරියා වගේ මදුරුවන්ගෙන් ඩෙන්ගු වගේ මදුරුවන්ගෙන් බෝවන පරපෝෂී සහ වෛරස් ආසාදන. මෙන්න මේ වගේ දේවල් ගැන පොඩි කෙටි ප්‍රශ්න සමහර වෙලාවට අහන්න පොඩි සම්භාවිතාවක් තියෙනවා. ඊළඟට දැන් පහුගිය කාලේ අවුට්බ්‍රේක් එකක් ගියා චිකන්ගුන්යා. ඒතකොට චිකන්ගුන්යා රෝගය බෝ කරන්නේ වෛරසය අරගෙන යන්නේ ඩෙන්ගු මදුරුවාමයි. ඒතට ඊඩිස් ඇල්බිපික්ටස් සහ ඊඩිස් ඊජිප්ටයි. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න ඒවත් අහන්න ඉඩ තියෙනවා. ඒ ටික තමයි මට දැනට නම් ඔළුවට එන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ වෙනුවෙන් විශේෂයෙන් සූදානම් වෙලා කරන්න කියන්නේ අපි සෙෂන් එකක් කරන්න කොහොමත් හිටියේ. දැන් මේ හදිසියේ ඊයේ රෑ තමයි මම දැනගත්තේ එක්සෑම් තියෙනවා කියලා හෙට. මේකයි නැත්තම් ඇත්තට මීට වඩා දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙමින් හිටියා. මං හිතනවා නමුත් මේ ටිකනොත් ඔයගලන්ට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා බය වෙන්න එපා. එක්සෑම් එක ලියන්න පුළුවන් එකක් අමාරු නැහැ. මේ ටිකක් පොඩ්ඩක් තමන් වේට් එක දාලා කරන්න ඕනේ ඉතින්. නම් හැමෝටම good luck. තා මොන හරි ප්‍රශ්න තියෙනවද? මං හිතන සෙෂන් එක ක්ලෝස් කරන්නද? ලැබ් එක සේෆ්ටි එක ගැන විස්තරයක් පොඩ්ඩක් කියන්න පුළුවන් නේ? කියන්නේ ගින්නකදී වගේ ලැබොරටරි හදිසි සේෆ්ටි නම් ඉතින් අපිට මේන්ලිම තියෙන්නේ PPEs පාවිච්චි කරන එක. ඊට පස්සේ ලැබ් එකේ ඩේලි ටෙම්පරේචර් සහ හියුමිඩිටි රෙකෝඩ් වෙන එක. ඊළඟට ලැබ් එකේ සේරම ඉක්විප්මන්ට් වෙනුවෙන් ලොග් බුක්ස් මේන්ටේන් කරන එක. ඊට පස්සේ ඩේලි ක්ලීනින් බලන එක. ලැබ් එකේ හරියට කෙරිලාද කියලා ඒවා. ඊට පස්සේ ස්ටෝර් කරලා තියෙන කෙමිකල් සාම්පල්ස් ඒවා රෙගියුලර් චෙක්අප්ස් තියෙන්න ඕනේ. කියන්නේ මාසෙකටද මාස 6කට පාරක්ද ඒ වගේ රෙගියුලර් චෙක්අප්ස් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි ඉතින් ලැබ් එකේ සේෆ්ටි වෙනුවෙන් තියෙන්නේ. ඊට අමතරව මම කිව්වේ අර මගේ වීඩියෝ එක අනිත් එක බලන්න කියලා. ඒකෙත් මම කියලා ඇති අයි වොෂ් ස්ටේෂන්ස් ඊට පස්සේ හෑන්ඩ් වොෂින් ඔය වගේ ස්ටේෂන්ස් මේන්ටේන් වෙන එක. ඒ වගේ දේවලුත් වැදගත්. ඉතින් ලැබොරටරි සේෆ්ටි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් සහ ඒකේ කම්පෝනන්ට්ස් විදියට ගන්න පුළුවන් දේවල් ලැබොරටරි සේෆ්ටි කියන එක යටතේ. ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක හොයාගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. මිස්ටර් රෝහිත දාලා ඇති අර සුනාස් කියලා මේ තියෙන YouTube channel එකක්. මේ ස්ටේට් යුනිවර්සිටි මොකක් හරි කියලා මේකේ බලන්න. අනිවාර්යෙන්ම අර මවුල සම්බන්ධ මේ පාඩම අනිවාර්යෙන්ම බලලා යන්න ඕගොල්ලෝ. 50කට වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ ඒ සම්බන්ධ ප්‍රශ්නයක් එන්න. හරි නේද? එහෙනම් සෙෂන් එක ක්ලෝස් කරන්නම්. හැමෝටම good luck. හොඳට කරන්න. සර්විස් එකට join වෙන්න. පිට එක වැඩ කරන්න එන්න කියලා. අදටම මතක් කරනවා. බොහොම ස්තුතියි එහෙනම්.